අද සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. දිනෙන් දින දියුණුවන තාක්ෂණයත් සමග විවිධ තාක්ෂණික උපකරණද බිහිවෙමින් පවතිනවා. එලෙස බිහි වූ නවීන උපකරණ පිළිබඳවයි අපි අද කතා කරන්නේ. මේක නමින් ටැලන්ට් A වෙනවා. මොකක්ද මේ ටැලන්ට් A? මේක නිපදවීමේ බලාපොරොත්තුව මොකක්ද? නවීන තාක්ෂණය මේකට කොහොමද මුසු වෙලා තියෙන්නේ? මේ පිළිබඳව ඔයාලා එක්ක බෙදා ගන්න අපි ලෑස්තියි. අපේ වීඩියෝ එකේ අවසාන තප්පරය දෙක රැඳී සිටින්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. හොඳයි. මුලින්ම කියලින්නම් මොකක්ද මේ ටැලන්ට් A කියන්නේ? ටැලන්ට් A කියන්නේ ඇමරිකානු සමාගමක් විසින් නිර්මාණය කරන ලද හයිපර්සොනික් ටෙස්ට් වෙහිකල්යක් වෙනවා. සරලව කිව්වොත් පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්න වාහනයක් තමයි ටැලන්ට් A කියන්නේ. එතකොට මොකද්ද මේ හයිපර්සොනික් කියන්නේ? හයිපර්සොනික් කියන්නේ යම් වාහනයක් ශබ්දයේ වේගය වගේ පස්කුණයක් හෝ ඊට වඩා වැඩි වේගයෙන් ගමන් කරයි නම් ඒ වාහනය හයිපර්සොනික් වාහනයක් කියලා කියනවා. මේ වේගය ගැන තවත් තොරතුරු අපි ඉස්සරහට කතා කරමු. ඔයාලා කවුරුත් දන්නවා මයික්‍රොසොෆ්ට් සමාගම ගැන. මේ සමාගමේ නිර්මාතෘවරයෙක් වෙන පෝල් ඇලන්ගේ සහයෝගයෙන් නිර්මාණය කරපු ස්ට්‍රැටෝ ලොන්ච් LLC කියන ඇමරිකානු සමාගම විසින් තමයි මේ ටැලන්ට් A නිපදවන්නේ. මේ සමාගම මේ නිපදවීම ප්‍රධාන අරමුණු විදියට සඳහන් කරලා තියෙන්නේ ඉහළ අහසේ විවිධ පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීමට නිර්මාණය කළ බවයි. මේ ආනයට තියෙනවා තාක්ෂණය අතින් ඉතාම ඉහළ ලක්ෂණ කිහිපයක්. ඒ පිළිබඳව අපි දැන් කතා කරමු. මේ ආනයට මැක් 5ක වේගයක් ගෙනීමට පරීක්ෂකයන් යොදාගෙන තියෙන එන්ජිම තමයි ලික්විඩ් ෆියුල් රොබොට් එන්ජින් එක. මේ ඔයාලා දකින්නේ ඒ එන්ජින් එකයි. මැක් 5ක් කියන්නේ පැයට කිලෝමීටර් වලින් කීයක් කියලාද ඔබ හිතන්නේ? විශ්වාස කරනවද? මැක් 5ක් කියන්නේ පැයට කිලෝමීටර් 6175ක් වෙනවා. ඒ කියන්නේ පැයක් තුල මේ ආනයට හැකි වෙනවා කිලෝමීටර් 6175ක් ගමන් කිරීමට. අපි නිකමට බැලුවොත් ලංකාවේ ඉඳන් මේ ආනේ පියාසර කොළොන් පැයක් තුල රුසියාවට පවා ගමන් කිරීමේ හැකියාවක් මේට පවතිනවා. හොඳයි. සමාන පරීක්ෂණ යානයක් එක්වර පමණක් භාවිතා කළ හැකි පරිදි නිර්මාණය කරනවා. නමුත් ටැලන්ට් A නිර්මාණය කරලා තියෙන්නේ නැවත භාවිතයට ගත හැකි වෙන ලෙසයි. තවත් එක් වැදගත් කාරණයක් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයෙක් යටතේ නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ AI තාක්ෂණය යටතේ. කොහොමද මේ AI තාක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන්නේ කියලා කතා කරන්න ගියොත් නම් වීඩියෝ ගොඩක් දික් වෙනවා. ඒ පිළිබඳව ඔයාලට දැනගන්න අවශ්‍ය නම් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. මේ යානේ ගුවන්ගත වෙන්නේ කොහොමද? සාමාන්‍ය ගුවන් යානයක් ගුවන්ගත වෙන ආකාරයට නම් නෙවෙයි මේ යානේ ගුවන්ගත වෙන්නේ. ස්ට්‍රැටෝ ලොන්ච් සමාගම නිර්මාණය කළ ROC ගුවන් යානයක් යොදාගෙනයි මෙම ගුවන් යානය ගුවන්ගත වෙන්නේ. ROC ගුවන් යානයට යටින් ටැලන්ට් A ඇටච් කරනවා. පසුව අහසේදී ටැලන්ට් A යානය වෙන් වෙලා ගමන් ආරම්භ කරනවා. ඔබ මේ දකින්නේ ඒ දර්ශනයි. හොඳයි. දැන් ඔයාලා සියලු දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මොන වගේ පරීක්ෂණ වලටද මේක යොදාගන්නේ කියන එක. හොඳයි. ඒ පිළිබඳව අපි දැන් කතා කරමු. මේ යන්නේ පයිලට් කෙනෙක් නොමැති නිසා අවදානම ඉතා අඩුයි. මේ හේතුවෙන් විවිධ හයිපර්සොනික් මිසයිල් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා බහුල වශයෙන් මේක භාවිතා කරනවා. ඒ වගේම තමයි අධික උෂ්ණතයට ඔරොත්තු දිය හැකි හීට් ෂීල්ඩ් සහ මැටීරියල් පරීක්ෂා කිරීමටත් විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සඳහා කාලගුණ තොරතුරු ලබා ගැනීමටත් මේ යන්නේ භාවිතා කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි අද කතා කරපු ටැලන්ට් A කියන්නේ ආරක්ෂාව, අභ්‍යවකාශය සහ අනාගත ගුවන් තාක්ෂණය පවා වෙනස් කරන්න පුළුවන් පියවරක්. වීඩියෝ එකේ අවසාන මොහොතේදී රැඳී සිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. නැවතත් ඉක්මනින් හමුවේ බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.